ලෝකයේ මුළු තැංගිය. පුංචි නිමාලි කෑම මේසෙට වෙලා කෑම කන ගමන් එළියේ තියෙන විශාල අඹගහ දිහා බලාගෙන හිටියා. අනේ අපිට අම්මයි තාත්තයි කෑම හදලා දෙනවා වගේ මේ ගස් කොහොමද කෑම කන්නේ නැත්තේ? නිමාලිට හිතට ආවේ හරිම පුදුම ප්‍රශ්නයක්. එයාලා තනියම කොහොමද කෑම හොයාගන්නේ? එයාලා බඩගින්නේද දන්නේ නැහැ. මේ ගැන හිතම හිටපු නිමාලි රැට ඇඳට ගිහින් නිින්දට වැටුණා. එයාට පුදුම හීනයක් පෙනුණා. ගෙවත්තේ හිටපු අඹගහ හීනෙන් කතා කරන්න පටන් ගත්තා. නිමාලි දුවේ ගහේ කොළ සෙමින් සෙලවෙම් කතා කළා. ඔයා අපේ කෑම ගැන හිතුව එකට ගොඩක් ස්තුතියි. අපි කොහොමද කෑම හදාගන්න කියලා බලන්න කැමතිද? අනේ ඕ නිමාලි සතුටින් කෑ ගැසුවා. ගහේ කඳේ හරි මැදින් පුංචි දොරක් විවර වුණා. එන්න මගේ ඇතුළට එන්න. මම නම හරිතා. එන්න පුංචි දුවේ ඇතුළට. නිමාලි ගහ ඇතුළට ගියාම දැටි පුදුම ලෝකයක්. සියල්ල කොළපාටයි පොඩි පොඩි කාමර වගේ. මේ තින්නේ අපේ මුළු තැංගිය, හරිතා ගස කිව්වා. මේ පුංචි පුංචි කොළපාට කාමරවලට අපි කියන්නේ පත්‍ර කියලා. නිමාලි දැක්ක පත්‍රයේ උඩ සහ යට පුංචි දොරවල් තියෙනවා. මේ පුංචි දොරවල් තමයි පූටිකා. ගහ පැහැදිලි කළා. අපි වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් කියන වායුව ඇතුළට ගන්නෙත් කෑම හැදුවාට පස්සේ ඉතිරි වෙන ඔක්සිජන් පිටතට යවන්නෙත් මේ දොරවල් වලින්. ඊට පස්සේ හරිතා ගස නිමාලිව ගෙනිච්ච කොළේ ඇතුලේ තිබුණ තවත් පුංචි කාමර ගොඩකට. ඒ හැම එකක්ම එකට එකතු වෙලා තියෙනවා. අපේ මුළු ඇඟම හැදිලා තියෙන්නේ මේ වගේ පුංචි සෛල වලින්. සෛල ගොඩක් එකතු වුණාම අපි ඒවට කියනවා පටක කියලා. ගහ පැහැදිලි කළා. කෑම හදන්නේ කාබන් ඩයොක්සයිඩ් විතරක් මදි. වතුරත් ඕන. ගහ කිව්වා. අපි පසින් උරා ගන්න වතුර මුළු ගහ පුරාම අරන් යන්නේ විශේෂ පයිප් දෙකකින්. වතුර ගෙනියන්නේ සෛලම පටක කියන නල පද්ධතියෙන්. ඊට පස්සේ අපි කෑම හැදුවාම ඒ කෑම මුළු ගහටම බිදා හරින්නේ ප්ලෝයම පටක කියන නල පද්ධතියෙන්. ඉතින් කාබන් ඩයොක්සයිඩ් ඇවිල්ලා, වතුර ඇවිල්ලා, දැන් කෑම හදන්න ලෑස්ති. හරිතා ගස සතුටින් කිව්වා. දැන් බලන්න. අපේ සෛල ඇතුලේ තියෙන පුංචි කොළ පාට පුංචි බෝල දිහා. මේවට කියන්නේ හරිතලව කියලා. ගහ කිව්වා. මේ හරිතලව ඇතුලේ හරිත වර්ණක තියෙනවා. මේක තමයි මැජික් එක කරන කෙනා. එතකොටම උඩින් හිරුවෙලිය කාමරය ඇතුළට වැටුණා. බලන්න නිමාලි, අපි හිරුවෙලියේ ශක්තිය උරාගන්නේ මේ හරිත වර්ණක වලින්. අපි මේකට කියනවා ප්‍රභා සංශ්ලේෂණය කියලා. හිරුවෙලියේ ශක්තිය වතුර සහ කාබන් ඩයොක්සයිඩ් පාවිච්චි කරලා අපිට ඕන කරන ග්ලූකෝස් කියන පැණි රස කෑම හදා ගන්නවා. කෑම හැදුවාට පස්සේ අතුරුඵලයක් විදියට ඔයාලට හුස්ම ගන්න අවශ්‍ය කරන ඔක්සිජන් වායුවත් මේ පූටිකා දොරවල් වලින් අපි පිට කරනවා. නිමාලි ගෑස් ලොටු වුණා. එතකොට ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ඔයාලා හැමෝම ජීවත් වෙන්න කෑම හදාගන්න ක්‍රියාවලිය නේද? නිමාලි ඇව්වා. හරියට හරි දුවේ. ඒ විතරක් නෙමෙයි, අපි තමයි මුළු ලෝකෙටම කෑම හදන්නේ. මිනිස්සු, සත්තු, කුරුල්ලෝ හැමෝම ජීවත් වෙන්නේ අපි හදන කෑම සහ අපි මුදා හරින ඔක්සිජන් නිසා. අපි නැත්තම් මුළු ලෝකෙම නිසල වෙනවා. හරිතා ගසේගේ කණ්ඩිය ඇතුලේ නිමාලිව ආපහු එළියට දැම්මා. නිමාලි ඇහුරුනේ ඒ වෙලාවේ. එයාට තේරුණා තමන්ගේ ගෙවත්තේ තියෙන ගස් කොච්චර වටිනවද කියලා. එදා ඉඳන් නිමාලි ගස් දිහා බැලුවේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම ආහාර නිෂ්පාදකයන් දිහා බලන විදිහද. එයාට ප්‍රභා සංශ්ලේෂණය කියන පුදුම වැඩේ කවදාවත් අමතක වුණේ නැහැ.